ඔබේ ශරීර සෞඛ්‍ය අනිවාර්යයෙන්ම හොඳටම තියෙන්න ඕනේ. ඒ නිසාම තමයි ඔබේ ශරීර සෞඛ්‍යයට වැඩිපුර අවධානය අපි යොමු කරන්නේ. කොඳුයට පේඩිය කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන ප්‍රධාන අංගයක්. ඉතින් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඒ හැම දෙයක් ගැනම දැනගෙන ඉන්න ඕනේ. එතකොට තමයි අපිට සෞඛ්‍ය සම්පන්නව ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසේදී මේ කොඳුයට පේඩිය ආශ්‍රිත තෙරපීම් සම්බන්ධයෙන් කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ කරගන්න හිතුවා වෛද්‍ය ආයුර්වේද වෛද්‍ය අශෝක රාමසුන්දර මහත්මයාව අයබවන් කියලා අපි මැදිරියට පිළිගන්නවා. ඉතින් අද දවසේදී අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ කොඳුයට පේඩිය ආශ්‍රිත ස්නායු තෙරපීම් ගැන. ඒ නිසා අපි මුලින්ම ඔබතුමාගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්නේ. මේ කොඳුයට පේළියේ ස්නායු තෙරපීම කියන්නේ මොකක්ද? ඔව්. මේ අපිට මේ දකින්න තියෙන්නේ මේ කොඳුයට පෙළක ආකෘතිය. එතකොට මේ අපේ කොඳුයට පෙළ හැදිලා තියෙන්නේ මෙන්න මේ විදිහේ මෙහෙම කුඩා කුඩා අස්ථි. එහෙම නැත්නම් කශේරුකා ගොඩකින්. එතකොට මේ කශේරුකා අතර මෙන්න මේ විදියට අන්තර් කශේරුක මඩල පිහිටලා තියෙනවා. එතකොට මේ සැකැස්ම හින්දා අපේ කොඳු වැට පෙළට නම්‍යශීලී බව ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ඔබට පේනවා ඇති මේ මෙන්න මේ ආකාරයෙන් මේ කහපාටින් පේන්න තියෙන්නේ මේ ස්නායු මේ හැම කොඳු ඇට දෙකක් අතරින්ම මේ ආකාරයෙන් ස්නායු එළියට පැන නගිනවා. මේක තමයි කොඳු ඇට පෙළේ තියෙන සාමාන්‍ය සැකැස්ම. හැබැයි යම් කිසි හේතුවක් හින්දා මෙන්න මේ සැකැස්මේ වෙනසක් වුණොත් මෙන්න මේ තියෙන අන්තර් කශේරුක මඩල හරි මේ වගේ කශේරුකා පොඩි වෙනස් වීමකට ලක් වුණොත් මෙහෙම තියෙන ස්නායු මෙන්න මේ ආකාරයෙන් තෙරපෙන්න පුළුවන්. එතකොට එහෙම තෙරපීමක් තමයි අපි මේ ස්නායු තෙරපීමක් කියලා හඳුන්වන්නේ. එතකොට ස්නායු තෙරපීමක් පිළිබඳව අපි දැනගන්නේ කොහොමද? ඇති වෙන රෝග ලක්ෂණ මොනවාද? ඔව්. එතකොට මේක ස්නායු තෙරපීම සිදුවෙන ස්ථානයේ පොඩි පොඩි වේදනාවල්, ඒ කියන්නේ ලොකු දෙයක් උනේ නැත්තම් මේක සුළුවෙන් ටික ටික වැඩෙන රෝගී තත්ත්වයක් වුණොත් මුලින්ම ඒ ස්නායු තෙරපීම තියෙන ස්ථානයේ පොඩි රිදීමක් එන්න පුළුවන්. එතකොට මේක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට මේක අර සුළු වේදනාව ක්‍රමක්‍රමයෙන් දරුණු වේදනාවක් බවට හැරෙන්න පුළුවන්. ඒ වගේම මෙතන කොඳු ඇට පෙළෙන් මේ පටන් ගන්න වේදනාව ක්‍රමක්‍රමයෙන් මේක අපි හිතමු කොඳු ඇට පෙළේ පහළ ප්‍රදේශයේ මේ ස්නායු තෙරපීම ඇති වුණා කියලා. එහෙම වුණොත් එහෙම ක්‍රමක්‍රමයෙන් ඉන දෙපසට ඒ වගේම තට්ටම් ප්‍රදේශයට කලවා ප්‍රදේශයට බත් කෙන්ඩ හෝ පසුව මුළු පාදය දක්වාම මේ වේදනාව පැතිරලා යන්න පුළුවන්. සමහරලාට කෙනෙකුට හරියට රෝගීන් කියනවා මට කරන්ට් එකක් යනවා වගේ කකුල දිගේ කරන්ට් එකක් යනවා වගේ දැනෙනවා කියලා. එහෙමත් නැත්නම් ඒ කියන්නේ මේ කොන්ද වාඩි වෙලා ඉඳලා කෙලින් කරගන්න අමාරුයි. එහෙම නැත්නම් වාඩි වෙලා ඉඳලා නැගිටිනකොට නැගිටලා එකපාරට ඇවිද ගන්න බැරි වෙනවා. එතකොට මෙන්න මේ වගේ රෝග ලක්ෂණ තමයි අපිට දැක ගන්න හම්බෙන්නේ. එතකොට මේක ක්‍රමක්‍රමයෙන් වැඩි වුණොත් එහෙම නැත්නම් නොසලකා හැරලා තිබ්බොත් සමහරලාට දරා ගන්න බැරි වේදනාවක් මේන් එන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම රෝගී තත්ත්වය සමහරලාට දෙපා ක්‍රානික වීම දක්වාම මෙම රෝග තත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට ඔබතුමාගෙන් අහන්න ලෑස්ති වෙන්නේ දැන් ගොඩාක් වෙලාවට ගොඩක් අය දන්නේ නැහැ අත්‍තරම මේ තන තෙරපීමක් සිද්ධ වෙලාද. එහෙම නැත්නම් මෙතන මොකක් හරි ගැටලුවක් තියෙනවද කියලා. ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ ස්නායු තෙරපීමක් ඇති වෙන්න බලපාන්නේ මොන වගේ හේතුද? ඔව්. එතකොට දැන් මේක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට මේක කාලාන්තරයක් තිස්සේ වෙමින් පවතින සිදුවෙන හේතු තියෙන්න පුළුවන්. ඒ වගේම ක්ෂණික හේතු වෙන්න පුළුවන්. අපි මුලින්ම ඔක කාලාන්තරයක් තිස්සේ සිදුවෙන හේතු ගත්තොත් එහෙම අපේ රැකියාවත් එක්ක අපේ තියෙන ඉරියව්. එතකොට ඒ කියන්නේ දීර්ඝ කාලීනව වාඩි වෙලා ඉන්න කෙනෙක් නම් කොන්ද නමාගෙන ඉන්න කෙනෙක් නම් එතකොට
මේ රැකියාවත් එක්ක මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට නැමිලා වැඩ කරන බර උස්සන කෙනෙක් නම් ඒ වගේ දේවල් වලින් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි කම්පියුටර් එකේ ගොඩ වෙලාවක් රැඳී සිටින කෙනෙක් නම් සමහරලාට අද කාලේ නම් තමන්ගේ ජංගම දුරකථනයේ ගොඩ වෙලාවක් බෙල්ල නමාගෙන බලාගෙන ඉන්න ඕන. ඒ වගේ හේතුත් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේකෙදි දකින්න තියෙන ලක්ෂණය තමයි මේ ක්‍රමක්‍රමයෙන් තමයි මේ රෝගී තත්ත්වය වැඩි වෙන්නේ. ඒ කියන්නේ සුළු වේදනාවකින් පටන් අරගෙන ක්‍රමක්‍රමයෙන් මේක තියුණු වේදනාවක් වෙලා මේක දරුණු තත්ත්වයක් කරා යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කාන්තාවක් ගර්භණී කාලයේදී උදරයේ බර වැඩිවීම නිසා වගේ දේවල් වලින් උනත් මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි ක්ෂණික හේතු ගත්තොත් එහෙම වැටීම් පහර වැදීම් දරන්න බැරි අධික බරක් එසවීම ගොඩක් වෙලාවට අපිට දකින්න පුළුවන් තව සුලභ හේතුවක් තමයි සමහරලාට ගෑස් සිලින්ඩරයක් උස්සන එක. අපි මේකෙදී මේ අපේ ඉදිරිපසින් තමයි මේ බර එසවීම ගොඩක් වෙලාවට සිද්ධ කරන්නේ. එතකොට මේ ඉදිරිපසින් ඔසවන බර ඒක අධික බරක් නම් සමහරලාට අපි අර ක්‍රමානුකූලව දෙන්නෙක් දෙපැත්තෙන් ගෑස් සිලින්ඩරයක් උස්සනකොට මේ වගේ තත්ත්වයක් ඇති නොවෙන්න පුළුවන්. හැබැයි අපි තනියම ඉදිරිපසින් බර ඔසවන අවස්ථාවල් වලදී මේ ක්ෂණිකව මේ ස්නායු තෙරපීමක් වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඔබට පොඩි බාධා කිරීමක් සිදු කරනවා. මොකද අපිත් එක්ක දුරකථන මුතුමුකින් කෙනෙක් සම්බන්ධ වෙනවා. මගුණින් ශාමලී නේද අපිත් එක්ක එකතු වෙන්නේ? ශාමලී අයබෝවන්. අයබෝවන්. ශාමලී ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ડોක්ටර් මට දැන් වයස අවුරුදු 50ක් වෙනවා. මට මේ අවුරුදු 39 දී මෙන්සස් හැදීම නතර වෙනවා. මට දැන් බබාලා 3 දෙනෙක් ඉන්නවා. නමුත් දැන් අවුරුදු 2ක් විතර ඉන්නම් මේ තුනදී ඉන්නම්ම පොරිම බෙල්ල ආසිත යනකම පොඟුලට තේරී දිගේ සද සැක්කමක් වෙනවා. දැන් මම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර තමයි ගන්න. ඒ අරගෙන මේ සතියක් විතර ඉන්නකොට පොඩ්ඩක් දෙකට පොස්සෙන් ඒ අපිට පොඩි දෙයක් කරත් ඒක සදේ සැක්කමක් වෙනවා. එහෙම මේ පොඩියට තේරින්න මම පල්ලෙහාට ඇවිල්ලා වම් පැත්තේ මේ ඉදිරි අස්තෙන් සදේ සැක්කමක් වෙනවා. ආයුර්වේද ප්‍රතිකාර කරනකොට මට හොඳ වුණා. නමුත් මම දැන් විකටම කරනවා. ඒ කරත් මට පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. මට දැන් මෙහෙම වාඩි වෙලා ඉන්න බෑ. පොඩියට තේරිය දිගේ කිසිම විදිහට සැක්කමක් තියෙන්නේ. මම වැඩක් කරගන්න බෑ. මම හරියටම අසරණ වෙලා ඉන්නේ. මම බඳ තුන්ස්ලා දෙන්න හම්බුණා. ඒ හම්බුන වෙලාවෙදී පොඩියට තේරි හිරිවැදීමක් ඇති වුණා. ડોක්ටර්ස්ලා කියනවා ඇට පොඩියට තේරි අක්ෂි ඇදීමක් තියෙනවා කියන දිරලා කියලා දෙනවා. අර මේක සැදුනොත් ගිහින් මම දිගටම මට හෝමෝන ප්‍රතිකාරයක් කරා දිගටම මේ හැදෙන්නේ නැති නිසා ඒ දෙහෙත් කරා දිගටම හැදෙන්න කියලා. ඉතින් හෝමෝන මට නිකඩවන්නේ නැහැ කියලා ડોක්ටර්ස් කියනවා. අවුරුදු ගානක් ඉතින් හෝමෝන මම පිටින් ගත්තා. නමුත් මට මොකද හැදෙන්නේ නැහැ. ඒ දැන් මට වයස 50ක් වෙනවා. දැන් මට පොඩාම මම අසද්දී සිංහලයේ දෙකම මම දැන් කරන්නේ. ඒ මට පොඩ්ඩක්වත් අඩු මේකට මට මොකක් හරි ප්‍රතිකාරයක් ඔක්කොම ඉස්සාදුන් වෙන්න කියනවා. මොකද සුල්පේ ශාමලී? ඔව් දැන් මේ තත්ත්වය අපි බැලුවාම පොඳු ඇට පෙළෙහි ඒ කියන්නේ මේක සමහරලාට රෝගියාට පහළ සිට ඉහළට දිවෙන වේදනාවක් වගේ දැනුණට මෙහි කොන්දේ පහළ ඉඳලා ඉහළට වේදනාවක් යන දෙයක් නෙවෙයි. මෙතෙන්දි තියෙන්නේ සාමාන්‍යයෙන් මෙම රෝගියාගේ මේ රෝග ලක්ෂණ අනුව මේ රෝගියාට කොන්දේ පහළ වගේම කොන්දේ ඉහළ ප්‍රදේශයේත් මේ ස්නායු තෙරපීම් කිහිපයක් තිබෙන්නට පුළුවන්. එතකොට කිව්ව වගේ කාලයක් මේ රෝගී තත්ත්වයේ තියෙනකොට ඒ ස්නායු හානියට පත් වෙන ලක්ෂණ තමයි හිරිවැටීම් වගේ දේවල් කියලා කියන්නේ. එතකොට මෙහිදී මෙම රෝගියා කිව්වා මේ ප්‍රතිකාර ගත්තත්
ලොකු මේ ඒකෙන් ඉම්ප්‍රූව්මන්ට් එකක් නැහැ කියන දේ. එතකොට මෙතෙන්දී දකින්න පුළුවන් වෙන්නේ මේ ප්‍රතිකාර කරන මේ ක්‍රමයක් එක්ක. එතකොට මෙහිදී අපේ දේශීය ප්‍රතිකාර ක්‍රමයේ තුලදී මේ වෙනස් වෙච්ච ස්ථානය නැවස සැකසීමක් වෙනවා. එතකොට අනිත් සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රම ගත්තාම එහෙම දැන් බටහිර ප්‍රතිකාරවලදී මේ තත්ත්වයට වේදනානාශක දීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒක ඒ වෙලාවට වේදනාව දැනීම නැති කිරීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට ක්‍රමක්‍රමයෙන් මේම තත්ත්වය උත්සන්න වෙනවා නම් ඒ සඳහා සමහර එන්නත් වර්ග ලබා දෙනවා. එයින්ද සිද්ධ වෙන්නේ මේ තත්ත්වයේදී තියෙන ප්‍රදාහික තත්ත්වය නැති කරන එක. හැබැයි මේ තත්ත්වයට යනකොට ඒ එන්නත්වල අතුරු ආබාධ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම තමයි එම තත්ත්වයෙන්ද මේ රෝගී තත්ත්වය සුව වෙන්නේ නැති තැන රෝගීන් ශල්‍ය කර්ම කරා යොමු වීමක් දකින්න පුළුවන්. එතකොට මේක ආයුර්වේදයේ පැත්තෙන් අපි බැලුවොතින් එහෙම මෙම තත්ත්වයේදී පත්තු දැමීම, පිචු දැමීම, ඒ වගේම කටේ වස්ති සිදු කිරීම වගේ දේවල් අපිට දැක ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රතිකාර වලින්ද කරන්නේ අර තියෙන ප්‍රදාහික තත්ත්වය නැති කරන එක. එතකොට ප්‍රදාහික තත්ත්වය නැති කරාම වේදනාව ඒ වෙලාවට අඩු වෙනවා. ටික කාලයක් මේ වේදනාව අඩු වෙලා තියෙනවා. හැබැයි මේ ස්නායු තෙරපීම සැකසුවේ නැතුව තිබුණාම මේ ප්‍රදාහික තත්ත්වය නැවත පැමිණෙනවා. එතකොට මේ රෝගී තත්ත්වය නැවත හට ගැනීමක් දැක ගන්න පුළුවන්. ඒත් මේ දේශීය ප්‍රතිකාරවලදී තෙල් ගාලා එම ස්ථාන බුරුල් කිරීමකට ලක් කරලා ඊට පස්සේ එම ස්ථාන නැවත සැකසීමකට මේ වෙනස් වෙලා තියෙන අන්තර්කශේරුක මණ්ඩල නැවත සැකසීමකට ලක් කරනවා. එතකොට මේ ස්නායු තෙරපීම සම්පූර්ණයෙන් සුවපත් වෙන නිසා ස්නායු තෙරපීම නැති වෙන නිසා මේ රෝගී තත්ත්වය වරින් වර පැමිණීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ දේශීය ප්‍රතිකාරවලට යොමු වුණොත්. හැබැයි මේ සඳහා සුදුසුකම්ලත් ඒ සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු කරා යොමු වීම ඉතාමත් වැදගත් වෙනවා. හරි, තවත් දුරකථනයෙන් යමතුමක් අපිට තියෙනවා. කඩුවෙලින් සරත් නේද අපිත් එක්ක එකතු වෙන්නේ? ඔව්. සරත් මහත්මයා ඔබේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. මගේ දැනට මාස 3ක් වගේ වෙලා ඉඳලා ඇඳේ නිදා ගන්නකොට කකුලේ දැවිල්ලක් ඇති වෙනවා. ඒ දැවිල්ල හරි අමාරුයි, නිදා ගන්න ගියත් අමාරුයි. සාමාන්‍ය වාඩි වෙලා ඉන්න කොටත් අපිට එහෙමයි. මේ ගොඩක් වෙලාවට මේක තෙල් ටිකක් ගාපුවම අඩු වෙලා යනවා. ඒ වුණාට ආයි පහුත ආයිවත් තියෙනවා. ඔව්, එතකොට මේ දැවිල්ලක් කියන දේ ගොඩක් වෙලාවට කාලයක් ස්නායුවක් තෙරපිලා තියෙනකොට සමහර වෙලාවට මේ ස්නායුව තුවාල වීමකට ලක් වෙනවා. එතකොට එහෙම වුණාට පස්සේ අපිට විකෘති සංවේදන දැනෙන්න පටන් ගන්නවා. දැවිල්ලක් වගේ දැනෙන්න පුළුවන්, සමහරවිට නලියනවා වගේ දැනෙන්න පුළුවන්. ඒ වගේම නිකන් කකුල දිගේ වතුර ගලනවා වගේ දැනෙන්න පුළුවන්. හිරිය දැනෙන්න පුළුවන්. ඒ වගේ මේ ස්නායු තුවාල වීම නිසා මේ විකෘති සංවේදන දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට ඔය දැවිල්ල ගතිය වගේ ඇති වෙන්නේ. ඉතින් මේකෙදි කරන්න තියෙන්නේ අර ස්නායු තෙරපීම නැති කරලා ප්‍රතිකාර කිරීමකට යොමු වෙන එක තමයි වැදගත් වෙන්නේ. හරි, අපි කතා කර හිටියේ මේ ස්නායු තෙරපීමට බලපාන හේතු මොනවද කියලා. වෛද්‍යතුමනි, අපි ප්‍රශ්නෙට නැවතත් යමු නේද? ඔව්. එතකොට අධික බර එසවීම, ඒ වගේම රියානතුරු, පහර වැදීම්, ඒ කියන්නේ සමහර වෙලාවට ඉදිරිපසින් බර එසවීම. දැන් අපි ක්‍රමානුකූලව බර ශරීරයේ බෙදී යන ආකාරයෙන් බර එසවීමකදී කොන්දට හානියක් වෙන්නේ නැහැ. අපි උදාහරණයක් හැටියට අපි කියනවා, ඒ කියන්නේ අර බර ඔසවන කට්ටිය, ගෝණුව ඔසවාගෙන යන කට්ටිය දිනපතා මේ දවසට කිලෝ 50-100 ඔසවාගෙන යනවා. ඒත් ඒ අයට කිසිම ආබාධයක් නැහැ. හැබැයි අපි ඉඳලා හිටලා බරක් එසෙව්වොත් අපිට කොන්දේ අමාරුව එනවා.
ඒකට හේතු වෙන්නේ ඒ අය අපිට නොපෙනුනාට ඒගොල්ලන් ඒ බර ඔසවීම ක්‍රමානුකූලව කරන්න ශරීරය හුරු කරගෙන තියෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලන් ඒ කාලයක් තිස්සේ එම ක්‍රියාදාමයේ යෙදෙන හින්දා ඒ අයට ඒ අයගේ තියෙන පේශි ඒ වගේම බන්ධනී කණ්ඩරා මේ වගේ දේවල් ඉතාම ශක්තිමත්. ඒ හින්දා ඒගොල්ලන් දැඩි බරක් එසෙව්වට ඒගොල්ලන්ට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපි ඉඳලා හිටලා බරක් ඔසවනවා. ඒ ඔසවන්නේත් වැරදි ඉරියව්වෙන් නම් එතකොට අපිට කොන්දේ අමාරුවක් ඒ අවස්ථාවේදී ඇති වෙන්න පුළුවන් මේ ස්නායු තෙරපීමක් හින්දා. අපිට තවත් දුරකථන නමතුමක් තියෙනවා. කතරගමින් මාලා තමයි එකතු වෙන්නේ. මාලා අයබෝවන්. ආයුබෝවන්. ඔබතුමගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපිට. මට දැන් මාස 3ක ඉඳලා මේ වම් පැත්තේ දෙලෙන් පිටිපස්සේ සම්පූර්ණ කැක්කුමක් කැඩුම් කරන නිකන් මේ ජීතර වලින් පුච්චනවා වගේ. ඒක දැන් පල්ලෙහාට අත ගන්න ඒක ඇදුම් ගන්න වැඩිපුර එන්නේ මේ වම් අතට. ඒක ටික නහර ටික අදිනවා වගේ. ඊට පස්සේ දැන් ඒ පිටපැත්ත අත ගන්නකොටම අත කැක්කුම එනවා. අත ගන්නකොට ආයෙ පිටපැත්ත කැක්කුමයි. ඉතින් මේ දැන් මේ කොච්චර කරත් අද ආයුර්වේද වෙනකම් කරා ආයුර්වේද දෙකීමක් ජීවයේ ටිකක් මසාජ් කරාම දැක්කේ ඒ මාඩු වෙන්නේ නැහැ. පස්සේ ෆිසියෝതെරපි එකක් කරා ඒ මාඩු වෙන්නේ නැහැ. MRI එකක් කරා ඒ බැරිමක්වත් නැහැ. පස්සේ දැන් පෙරේන හොස්පිටල් ඇඩ්මිට් කරලා අර වේදනානාශක දුන්නා අදත් දැම්මා ඒ කිසිම බැරිමක් නැහැ. එතකොට MRI එකේ අන්තරට විද්‍යාඥයෝ මේ ස්නායු සම්බන්ධ එතකොට ඒ MRI එකේ මොකද්ද ප්‍රතිඵලය තිබ්බේ? රෝගී තත්ත්වයක් ඒකේ සඳහන් කරාද කොහොමද? මොකොත් නෑ මට කිව්වා සමහර වගේ ස්නායු තෙරපීමක් වෙන්නේ නැති කියලා. ඔව්. ඊට පස්සේ මට නමුත් කිසිම දැනීමක් වුණේ නැහැ. ඔව්. ඔව් සමහර වෙලාවට ඒ කියන්නේ අපි වෛද්‍යවරු සමහර වෙලාවට අර අපේ රෝගී වාර්තා මතම පමණක් පදනම් කරගෙන ප්‍රතිකාර කිරීමක් සිද්ධ කරනවා. එතකොට මේ වාර්තා කොච්චර දියුණු තාක්ෂණයෙන් සිදු කරා වුණත් 100%ක්ම ඒක නිවැරදි වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් මේ කියන රෝගී තත්ත්වයත් එක්ක එම රෝගය පිළිබඳ එම MRI වාර්තාවේ සඳහන් වෙන්නේ නැත්නම් ඒත් මේ රෝගියාට ඉතාමත් දරුණු වේදනාවක් තියෙනවා නම් මේක අපි මේ දේශීය ප්‍රතිකාර ක්‍රමයේ හඳුන්වනවා චල කශේරුකා කියන රෝගී තත්ත්වයේ විදියට. එතකොට මේ රෝගී තත්ත්වයක් ඇති වෙලා ඒ රෝගය හරිහැටි ප්‍රතිකාරයක් සිද්ධ වුණේ නැත්නම් කාලාන්තරයක් තිස්සේ මෙම තත්ත්වය පවතිනවා නම් එතකොට මේ බන්ධනී මගින් මේ ගෙලාශ්‍රිතව තියෙන බන්ධනී දුර්වල වීමක් සිද්ධ වෙනවා. එතකොට මෙම බන්ධනී දුර්වල වීම නිසා මේ තියෙන අන්තර්කශේරුක මඩල එහා මෙහා වීම සුලභව දකින්න පුළුවන් වෙනවා. එතකොට බොහෝ විට බරක් වැටෙන අවස්ථාවන්හිදී මේ අන්තර්කශේරුක මණ්ඩල විස්ථාපනය වෙලා මේ ස්නායු තෙරපීම ඇති කරනවා. හැබැයි බරක් වැටෙන්නේ නැති. ඒ කියන්නේ හාන්සි වෙලා ඉන්න වගේ අවස්ථාවල් වල මෙම ස්නායු තෙරපීම නැති වෙනවා. මොකද ආපහු මේ අන්තර්කශේරුක මණ්ඩල નિયમિત තැනට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. හිටගෙන ඉන්න, ඇවිදින, වාඩි වෙලා ඉන්න අවස්ථාවල් වලදී එතකොට මේ හිසෙහි බර ගෙල මත ඇතිවීම නිසා මේ අන්තර්කශේරුක මඩල විස්ථාපනය වෙලා ස්නායු තෙරපීම සිද්ධ වෙනවා. එතකොට MRI සටහනක් ලබා ගන්නේ පරීක්ෂණය කරන්නේ රෝගියාව හාන්සි කරලා. එතකොට මෙම MRI සටහනෙහි වාර්තාවෙහි මෙම රෝගී තත්ත්වය එතකොට සඳහන් වෙන්නේ නැහැ. දේශීය වෛද්‍ය ක්‍රමේදී වෛද්‍යවරයා විසින් කොඳු ඇට පෙළ මතින් තමාගේ මහා පැටඟිල්ල ගෙන යාම මගින් ඒ වෙනස් වූ ස්ථාන හඳුනා ගැනීම සිද්ධ කරනවා. එතෙන්දී අර MRI එකට හසු නොවන අවස්ථා රෝගී අවස්ථා හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි එම රෝගියා සඳහන් කළා මේකට ප්‍රතිකාර කරත් ඒකේ
ලොකු සුවයක් දැනුන්නේ නැහැ. ගෙලෙහි වේදනාව අඩු වෙනකොට උරහිසට වේදනාව වෙනවා. අපහු උරහිසේ වේදනාව අඩු වෙනකොට ගෙලෙහි වේදනාව වෙනවා කියලා. ඇත්තටම මේක සමහර වෙලාවට අපි සාමාන්‍ය සම්බාහකයෙකු තමයි මේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කරන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මෙම අවස්ථාව වෛද්‍යවරයෙකු විසින් ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක්. මොකද මෙම ශරීර රචනාව මේ කියන්නේ ශරීරය හැදිලා තියෙන විදිය ගැන ඒකේ තියෙන ස්නායු කොහෙද තියෙන්නේ අස්ථි කොහෙද තියෙන්නේ මේ වගේ පේශි කොහෙද තියෙන්නේ මේවා වෛද්‍යවරයෙක් විසින් දන්න කරුණු. එතකොට ඒ දැනුමත් එක්ක ඕන මෙම වෙනස් වෙලා තියෙන ස්ථාන නිවැරදි කිරීම සිදු කරන්න. එතකොට નિયમિત ඒ සඳහා දක්ෂ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා මෙම රෝගී තත්ත්වය සුවපත් කරගන්න පුළුවන්. අපි ස්නායු තෙරපීමක් ඇතිවන්නේ කොහොමද? මේකට බලපාන හේතු මොනවාද කියලා කතා කරා. ඒ වගේම තමයි අපි දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් මේ ස්නායු තෙරපීමකදී මොන වගේ ප්‍රතිකාර ක්‍රමද භාවිතා කරන්න කියලා. වෛද්‍යතුමනි මොන වගේ ප්‍රතිකාර ක්‍රමද භාවිතා කරන්නේ? ඔව්. එතකොට මේ දේශීය වෛද්‍ය ක්‍රමය තුල මෙම ප්‍රතිකාරය ආකාර 3කින් සිද්ධ වෙනවා. මුලින්ම අපි සිද්ධ කරන්නේ රෝගියාගේ මේ කොන්දෙහි වෙනස් වෙච්ච ස්ථාන හඳුනා ගැනීමක් සිද්ධ කරනවා. එතකොට රෝගියාගේ කොඳු වැට පෙළ මතින් වෛද්‍යවරයාගේ මහපෙණ්ඩිකිල්ල ගෙන යාම මගින් කොන්දේ ඇති වෙලා තියෙන වෙනස් වෙලා තියෙන ස්ථාන හඳුනා ගැනීම මුලින්ම සිද්ධ කරනවා. ඒ ස්ථාන ඔව් දැන් මේ රූප රාමු වල අපිට ඒක දැක ගන්න පුළුවන්. මේ එහෙම හඳුනා ගැනීමක් තමයි මේ සිද්ධ කරන්නේ. එතකොට මෙම ස්ථාන ඊට පස්සේ තෙල් ගාලා යම්කිසි බුරුල් කිරීමකට පත් කිරීමක් සිද්ධ කරනවා. එතකොට මේ බුරුල් කිරීමෙන් පස්සේ අපේ පාරම්පරික උපකරණයක් තියෙනවා මෝසිරස කියලා. එය භාවිතා කරමින් ඒ වෙනස් වූ ස්ථාන නැවත සැකසීම සිද්ධ කරනවා. එතකොට මේ වගේ අර නැවත සැකසීමක් සිදු නොකළහොත් ඒ తాවකාලිකව වේදනාව අඩුවීම පමණයි සිද්ධ වෙන්නේ. අර සාමාන්‍ය තෙල් ගෑමකට වැඩිය මේක මේ වෙනස් වූ ස්ථාන නිවැරදි කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට වෛද්‍යතුමනි දැන් සාමාන්‍යයෙන් අපි කල්පනා කරනවා දැන් බටහිර වෛද්‍ය විද්‍යාවක් තියෙනවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවක් තියෙනවා. දැන් මේ දෙක අතරින් අපි හරියටම මේ ස්නායු තෙරපීම් සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පාවිච්චි කරනවා නම් මොකක්ද ඒකෙන් හම්බ වෙන ප්‍රතිලාභය? ඇත්තට මේකෙන් ප්‍රතිලාභයක් තියෙනවද? මේ දේවල් හැමෝම කල්පනා කරනවා. ඇත්තටම මෙහෙම මට හොදක් වෙයිද? වෛද්‍යතුමනි මොකක්ද ඒකට ඔබට දෙන්න පුළුවන් උත්තරය? ඔව්. ඒ කියන්නේ මේකේ ආයුර්වේද හා දේශීය වෛද්‍ය විද්‍යාව වෙත යොමු වීමේ ප්‍රතිලාභය මොකක්ද කියනවනම් අපි අනිත් වෛද්‍ය ක්‍රම බටහිර වෛද්‍ය ක්‍රමවලදී භාවිතා කරන්නේ බොහෝ වෙලාවට වේදනානාශක. වේදනානාශක කියන්නේ මෙම රෝගය සඳහා ප්‍රතිකාරයක් නෙවෙයි. එම අවස්ථාවේදී වේදනාව යටපත් වීම සඳහා සිදු කරන එහෙමත් නැත්නම් දෙන දෙයක් විතරයි. එතකොට මෙම වේදනානාශකවල ප්‍රබලතාවයේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙනකොට මේ රෝගී තත්ත්වය නැවත වේදනාව දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඊට එහාට ගියොතින් මෙම ස්නායු වල තෙරපීමකට ලක් වෙලා කාලයක් තියෙනකොට ප්‍රදාහික තත්ත්වයක් ඇති වෙනවා. මේ ප්‍රදාහික තත්ත්වය නිසා අධික වේදනාවක් එනවා. එතකොට බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මේ සඳහා එන්නත් භාවිතා කරනවා. එතකොට මේ එන්නත් කිහිප වතාවක් භාවිතා කරනකොට එහි දරුණු අතුරු විපාක සමහරලාට දැක ගන්න ලැබෙනවා. එහෙම නැත්නම් එම අවස්ථාවෙනුත් වේදනාව අඩු වෙන්නේ නැති වෙනකොට රෝගීන් ශල්‍ය කර්ම වෙත යොමු කිරීමක් අපිට දැක ගන්න පුළුවන්. එතකොට මෙම ශල්‍ය කර්ම වලදී වුණත් සමහරලාට ස්නායු කැපීමකට ලක් වෙන්න පුළුවන්. එහෙම ස්නායු කැපීමකට ලක් වුණොත් සමහරලාට මුළු ජීවිත කාලයම වුණත් රෝගියෙකුට ඇඳේ ඉන්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අපි ආයුර්වේද ක්‍රම ගැන කතා කරොත් එහෙම මේ සඳහා පොඩි බාධාවක් සිදු කරන්න ඕනේ. අපිත් එක්ක දුරකථනයේ යමතුමක් තියෙනවා. සිංහබලාන්ඩුවෙන් දමයන්ති අපි මේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ.
දමයන්ති අයිබෝවන්. අයිබෝවන් good morning. good morning. ඔබතුමීගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔව් මිස් මට මේ දෙල්ලේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ බඩුලෙන් තමයි දෙයක් ගත්තේ. බඩු ගහර වලින් මේ එයාලට විශ්නාම් පෙරවීමක් කියලා. ඊට පස්සේ මට දැන් ඒ සම්බන්ධ පොලාරෙකුත් දානවා බෙල්ලට. ඊට පස්සේ මට දැන් ආපහු මේ කොණ්ඩත් එක්කම වම් කකුලේ දණියත් එක්කම උඩ තමයි සම්පූර්ණම රෙදෙන්නේ. ඒකට පොඩ්ඩක් මේ පිළිතුරක් මට ලබා ගන්න පුළුවන්ද? ඔව්. දැන් එම රෝගියා පැවසුවා මේ සඳහා කොළ එකක් පාවිච්චි කරනවා කියන දේ. ඉතින් මේක తాවකාලික විසඳුමක්. එතකොට මේ తాවකාලික විසඳුම නිසා සමහර වෙලාවට ඒකෙනුත් තියෙන අතුරු විපාක තියෙනවා. එතකොට මේ ගිලාශ්‍රිතව ඇති වෙන මේ ස්නායු තෙරපීම් සඳහා කොළරයක් භාවිතා කිරීම මගින් බලාපොරොත්තු වෙන්නේ හිසෙහි තියෙන බර ස්නායුව මත වැටෙන්න නොදී එය උරහිසට පතිත කිරීම. එතකොට මේ මගින් ගෙල මත බරක් යෙදෙන්නේ නැති නිසා తాවකාලිකව ස්නායු තෙරපීම නතර වෙනවා. හැබැයි කාලයක් මේ කොළරයක් භාවිතා කරනකොට මේ ගෙල දෙපස තියෙන පේශි තදවීමකට ලක් වෙනවා. සමහර වෙලාවට මේ කොළරය දීර්ඝකාලීනව භාවිතා කිරීමෙන් ගෙල හැරවීමට අපහසුතාවය ඒ වගේ දේවලුත් ඇති වෙනවා. ඒ වගේම තමයි කාලයක් මේ ආකාරයෙන් බන්ධනී ඇදීමකට ලක් වෙනවා මේ කොළරයක් භාවිතා කරනකොට. එතකොට මේ නිසා මේ බන්ධනී වල ශක්තිමත් බව යම්කිසි ප්‍රමාණයකට අඩු වෙනවා. එතකොට ඊට පස්සේ ආපහු මේ ස්නායු තෙරපීම වැඩි වෙන්න උනත් මේ නිසා පුළුවන්. එතකොට මෙහිදී ඇත්තටම කොළරයක් භාවිතා කිරීමට වඩා වෙන විසඳුමක් නැත්තම් කොළරයක් භාවිතා කිරීම කමක් නැහැ. හැබැයි ඒක తాවකාලිකව ටික දවසකට ඒ වගේ සිදු කරාට කමන්නේ මේක සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා මේ ස්නායු වෙන තෙරපීම නැවත සකස් කරගන්න පුළුවන්. ඒක තමයි කරන්න තියෙන හොඳම දේ. කොළරයක් භාවිතා කරන එක తాවකාලික විසඳුමක් පමණයි. අපිට එක තව කෙනෙක් සම්බන්ධ වෙනවා. රාගමින් රන්දිකා නේද සම්බන්ධ වෙන්නේ? අයිබෝවන්. ඔව් අයිබෝවන්. මට ડોක්ටර් එක්ක පොඩි කතාවක්. ඔව් අයිබෝවන්. දුරකථනයෙන් විතරක් කතා කරන්න ටීවී එකේ සද්දය අඩු කරලා. ඔව්. හරි. ડોක්ටර් මට ප්‍රශ්න දෙකක් අහන්න තියෙනවා. මොකද මම ලෙඩ රෝග දෙකකින් ඉන්න කෙනෙක්. එකක් ස්නායු රෝගයක් වෙන අපස්මාරය. අනිත් එක මානසික රෝගයක් වෙන විෂාදය කියලා කියන අසනීප. මෙන්න මේ දෙකේ ඇත්තටම ෆිට් එක හැදුනොත් මට ලොකු අපහසුයක් වෙන්නේ නැහැ. මම වැටිලා ඕනනම් ඔළුව ටිකක් තුවාල වෙලා මැවුම් දාපු අවස්ථාවන් ගොඩක් තියෙනවා. ඒත් අර ආතතිය කියන අසනීපෙන් මම උගා දුක් විඳිනවා. ඒ කියන්නේ මගේ යාළුවෙක් ගෙදරට ගියත් මම ඒ ගෙදර හැසිරෙන්නේ ආතතිය ආවොත් මම එක තැන්වලට යනවලු. කාමරයට යනවලු, පැන්ට්‍රියට යනවලු, බාත්රූම් එකට යනවලු. ඉතින් ඒගොල්ලෝ පුදුම වෙලා බලන් ඉන්නවා මේකේ. එක දවසක් සරප්පු දෙකක් නැතුව මම පාරේ ගිහිල්ලා තියෙනවා. මට කිසිම සිහියක් නැහැ ඒකට. ඒ කියන්නේ කල්පනාව නැහැ. කල්පනාව නැතුව ඇස්දෙන්නේ. මට මේ අසනීපෙන් මොකක් වෙනවද කියලා දන්නේ නැහැ. හැබැයි ප්‍රශ්න ගොඩකට හිර වෙලා ඉන්න කෙනෙක් මම ડોක්ටර්. මගේ හස්බන්ඩ්ගෙන් ඉවා අයින් වෙලා මම දුවත් එක්ක එකට ජීවත් වෙන්න කෙනෙක්. මේ විෂාදයේ කියන රෝගීට මම ක්ලිනික් යනවා. මම අවුරුදු දෙකක් විතර ඉස්සෙල්ලා ක්ලිනික් කෙනෙක්. මොකද ડોක්ටර් මේකට කරන්නේ? මට ප්‍රශ්නයක් කවුරු හරි ආපු ගමන් මට අර අසනීප වෙනවා. ඔව්. ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ ආයුර්වේදයේ ඉතාමත් හොඳ මානසික ප්‍රතිකාර කරන වෛද්‍ය ක්‍රම තිබෙනවා. ඉතින් ඒ සඳහා වූ වෛද්‍යවරයෙක් කරා යොමු වෙලා ඒ සඳහා ප්‍රතිකාර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඇත්ත වශයෙන්ම මෙහිදී අපි මේ කොඳු ඇට පෙළ ආශ්‍රිතව සිදුවන ස්නායු තෙරපීම තමයි අපි කතා කරන්නේ. ඒ
මෙම රෝගයේ තත්ත්වය සහ එම රෝගී තත්ත්වය කියලා කියන්නේ හාත්පසින්ම වෙනස් රෝගී තත්ත්ව දෙකක්. හැබැයි ආයුර්වේදයේ මේ සඳහා ඉතාමත් ප්‍රශස්ත ප්‍රතිකාර ක්‍රම තියෙනවා. එතුමියට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වෙලා එම රෝගී තත්ත්වය සුවපත් කරගන්න පුළුවන්. ඔව් බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. තවත් ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහන්න ඕන. දැන් සාමාන්‍යයෙන් මේ තත්ත්වය නිසා දෙපා අප්‍රාණික වීම සිද්ධ වෙන්න පුළුවන්නේ. එතකොට එහෙම වුණොත් ඒ අය මොකද්ද කරන්න ඕනේ? ඔව් මෙහිදී දෙපා අප්‍රාණික වීම කියන්නේ බොහෝ වෙලාවට මේ ස්නායු හානියට පත් වෙලා. එතකොට මේ දෙපා අප්‍රාණික වීම වුණත් අපිට ඒ කියන්නේ ෂණිකව වෙන දෙපා අප්‍රාණික වීමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කාලාන්තරයේ තිස්සේ මෙම රෝගී තත්ත්වයේ තිබිලා දෙපා අප්‍රාණික වෙලා වෙන්න පුළුවන්. එතකොට මේ දෙපා අප්‍රාණික වීමේදී ෂණිකව වෙන දේවල් සමහරලාට ගහකින් වැටිලා වෙන්න පුළුවන්, උඩකින් වැටිලා, එහෙම නැත්නම් රියානතුරකින් වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවල සුෂුම්නාව කැඩීමකට ලක් වෙනවා. එතකොට එහෙම කැඩීමකට ලක් වෙච්ච කෙනෙකුට ඒ කාලයක් ගිහිල්ලා තියෙනකොට මෙම ප්‍රතිකාර වලින් එම රෝගී තත්ත්වය සුවපත් කරගන්න බෑ ඇත්තටම. ඉතින් ගොඩක් රෝගීන් අපිට කතා කරනවා මම ගහකින් වැටිලා මෙච්චර දැන් අවුරුදු 10ක් එක්තැන් වෙලා ඉන්නේ මේ මට ප්‍රතිකාර කරගන්න පුළුවන්ද කියලා. එතකොට මේ තත්ත්වයකදී ඒ ස්නායු සම්පූර්ණයෙන්ම අක්‍රිය වීමකට නැවත සකසන්න බැරි මට්ටමට අක්‍රිය වීමකට ලක් වෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාවවලදී එම රෝගීන්ට අපිට ප්‍රතිකාර කරලා සුවපත් කරන්න බැරි තත්ත්වයක් වෙනවා. සමහරවිට ශල්‍ය කර්ම වලින් මෙම ස්නායු කැපීමකට ලක් වෙලා එහෙම දෙපා ප්‍රාණික වෙච්ච අය ඉන්නවා. එතකොට ඒ වගේ අවස්ථාවල් වලදී මෙම දේශීය ක්‍රම මාර්ගයෙන් සහායක් ලබා ගන්න බැරි වෙනවා. හැබැයි මේ කාලයක් තිස්සේ මෙම රෝගී තත්ත්වයේ තිබිලා දෙපා අප්‍රාණික වෙලා බොහෝ කාලයක් ගත වෙලා නැත්නම් එතකොට ගත වෙලා තියෙන සුළු කාලයක් වගේ නම් අපිට මේ ඒ සඳහා ප්‍රතිකාර කරලා ඇතැම් විට මෙම රෝගී තත්ත්වය සුව කරගන්න පුළුවන්. එතකොට එම තත්ත්වය කොච්චර කාලයක් වෙනවද මේ දෙපා ප්‍රාණික වෙලා ඒ වගේම ස්නායු තෙරපීම කොතරම් දුරට ගැඹුරුව සිද්ධ වෙලා තියෙනවද කියන කරුණු මේ රෝගීය සුවපත් වීම තීරණය වෙන්න හේතු වෙනවා. ඒ වගේම තමයි වෛද්‍යතුමනි සාමාන්‍යයෙන් ශල්‍ය කර්ම නිසා දෙපා අප්‍රාණික වීම සිද්ධ වෙනවානේ. එතකොට ඔය ශල්‍ය කර්ම නිසා දෙපා අප්‍රාණික වුණොත් එහෙම ඒ දේවල් නැවතත් ප්‍රතිනිර්මාණය කරගන්න පුළුවන්ද? ආපහු ඒක ප්‍රකෘති තත්ත්වයට පත් කරගන්න පුළුවන් වේද වෛද්‍ය විද්‍යාවෙන්? බොහෝ වෙලාවට මෙහිදී ස්නායු කැපීමකට ලක්වීමක් සිද්ධ වෙනවා. එතකොට අපිට ස්නායු තෙරපීමක් නැවත සකස් කරන්න පුළුවන් වුණත් ස්නායු කැපීමකට ලක්වෙච්ච දෙයක් බොහෝ වෙලාවට මෙහෙම ස්නායු කැපුණාට පස්සේ ඒ ස්නායු නැවත වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. වර්ධනය වුණා වුණත් යම්කිසි ඉතාමත් සුළු වර්ධනයක්. එතකොට ප්‍රධාන ස්නායුවක් කැපීමකට ලක් වෙලා තිබ්බොත් එහෙම මේ ස්නායු නැවත වර්ධනයක් වෙන්නේ නැහැ. ඒක යලි සකසන්න බැරි තත්ත්වයක් වෙනවා. ඒ වගේම තමයි ඔබට ස්නායු සම්බන්ධයෙන් යම්කිසි ගැටලු තියෙනවා නම් මේ ස්නායු තෙරපීමක් හොඳට තේරෙන්නේ පිළිබඳ ගැටලු තියෙනවා නම් වෛද්‍යතුමාගෙන් අහන්න පුළුවන්කම තියෙනවා. වෛද්‍යතුමාගෙන් දැනගන්න පුළුවන්කම තියෙනවා. මම දුරකථන අංකයක් මතක් කරා නම් දුරකථන අංක දෙකක් මතක් කරා නම් ඔබට අවස්ථාව ලබා දෙලා තියෙන්නේ. ඔගෙන් මේ ගැටලු අහන්න 072 13 88 91 072 13 88 91. ඒ වගේම තමයි 071 34 94 113 071 34 94 113. ඒ වගේම ඔබතුමාගෙන් අහන්න කැමති මේ ඔබතුමා දැන් වෛද්‍ය ප්‍රතිකාර කරන ස්ථානයක් තියෙනවද? එතනට එන්න පුළුවන්ද කට්ටියට? ඔව් බොරලැස්ගමුව රාවණා අරණ කියන ස්ථානයේ මගේ වෛද්‍ය මධ්‍යස්ථානයේට ඇවිල්ලා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඒ සඳහා ලොකේෂන් දාගෙන ඉනෝනම් කෙනෙකුට රාවණා අරණ බොරලැස්ගමුව කියන ලොකේෂන් දාගෙන આવොත් එන්න පුළුවන්.
හරි. එහෙනම් ඉතින් ඔබ අද දවසේදී ස්නායු සම්බන්ධයෙන් එහෙම නැත්නම් කොදුවැට පෙළිය සම්බන්ධව ස්නායු තෙරපීමක් ඇති වුණොත් එහෙම මොකක්ද කරන්න ඕනේ? ලබා ගන්න පුළුවන් හොඳම ප්‍රතිකාර ක්‍රම මොනවාද කියලා ඔබ දැනගත්තා. ඒ සඳහා අපිත් එක්ක සම්බන්ධ වුණේ ඔබට ඒ සම්බන්ධයෙන් මතක් කරන්න ඕනේ අපිත් එක්ක සම්බන්ධ වුණේ වෛද්‍ය ආයුර්වේද වෛද්‍ය අශෝක රාමසුන්දර මහත්මයා. ඉතින් අපි ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබේ කාලය කැප කරගෙන අපේ ජනතාව වෙනුවෙන් මේ සේවය ලබා දෙන්න SBC TV live වැඩසටහන සම්බන්ධ වුණාට.